අයුබෝවන් හිතවතුනි මොකද වෙන්නේ දවස් කීපයක නිහඬියාවකින් පසු නැවතත් හඬ අවදි කරන්න අපිට හිතුණා. අපි බල මොකද වෙන්න කියලා. මෙලස මොකද විමුක්ති තත්ත්වය? විශේෂයක් නෑ. වැඩට යනවා ගෙදර එනවා චල තමයි. ඔය පැත්තේ මොකද වෙන්නේ? මෙහෙත් ඉතින් සුපුරුදු බෙරේම තමයි ඉතින්. ජීවිතේ ගහනවා ඒ බෙරේට ගහගෙන ඉන්න. තාමර මොකද තත්ත්වය? මං වැඩට යන්නේ මං ගෙදරට මේ දවස්වල ඉන්නවා ඉතින්. අන්න සැප ජීවිත. ඔයා තමයි චිල් බෝයි කියන්නේ. සාක්කුඩක් දෙක දාගෙන ඉන්නේ. චිල්ගයි අවුරුදු 40ක කොල්ලෙක් මෙහෙම සැපේ ඉන්නවා කියලා දන්නේ නැහැ. චිල් බෝයි මොන කරන්න වේද? චිල් බෝයි මේ ඔව් මේ මොකද්ද මචං මේ මොකද්ද මං කියන්න හිටියේ මේ ඊයේ පෙරේද මට මතක් වුණා මචං මේ අපි සමහර දේවල් මේ අපි කියන්නේ පොඩි කාලේ සමහර දේවල් කියන්නේ විශ්වාසක කියන්නේ මේක මෙහෙමයි වෙන්නේ කියලා ඉඳලා අපිට ලොකු වෙද්දී ඒක යකෝ මේක සම්පූර්ණයෙන්ම වෙනස් කියලා දේවල් මතක් කරලා තියෙනවද එහෙම? එහෙම අදහසක් තියෙනවද? අනිවාර්යෙන් ඒ කාලේ මෝඩයි නේ බං අපි හිතාන හිටපු දේවල් හෙව්ව පස්සේ මතක් වෙද්දි බලන්න දැන් කියලා වෙනසක් නැහැ. ඔව් ඒක නෑ පොඩි උදාහරණයක් දෙන්නම් මේ මම මචං ඉස්සර කියන්නේ නිකන් අපි පොඩිම කාලේ වගේ මං හිතන් හිටියේ මචං හඳ අපි යන තැන එනවා වගේ එකක් මම හිතාගෙන හිටියා කියන්නේ. ඔව් ඒක අපි බලනකොට මම මේක යන්නේ අපේ ඇවිදලා බලනවා මම කෑට මේක යනවනේ මතනට. ඔව් වාහනේ යද්දී අක්කෝ යන දිහා එනවා ඒ වගේ මේ ඒ වගේ පොඩි සීන් එකක් වෙලා තියෙනවා. ඒක පස්සේ දේවල්. ඔව් මේ අද අපේ කතා බහ ඒ පැත්තට යොමු කරන්න තමා හිතාගෙන ඉන්නේ. ඒ වගේම මට මචං බලපෑම් වෙනවා මචං මම එපිසෝඩ් වල කතා කරන වැඩි මට පරජනය කරනවා මට අවස්ථාව දෙන්නේ නැහැ කියලා. මට ගෙදරින් බලපෑම් කරනවා. සමහර අර මයික් එක දෙද්දි කොහමද අර මයික් ටයිසන් නහලා ඉන්නේ නැත්තේ. ඔව් අර ඒක නිසා මං අද මචං මේ මම ටිකක් නිහඬ වෙලා ඉන්න කල්පනා කරේ මචං මම අද අවස්ථාව දෙනවා අපේ විමුක්ති සහෘදයට අද කතා ඇදගෙන යන්න මම්මගේ අත්තල් මොකක්ද කියලා අපි ඊ කීවා අත්තල් ගාන සහභාගී වෙනවා අත්තල් ගායනේ. අද ගායන යුක්ති ගාන අද ගායන යුක්ති ගානේ අත්තල් ගායන අත්තල් ගාය වාදනය හා නර්ථය තාමරග වාදනය හා නර්තන වාදනය රත්තර ඔය ඇත්තරම දැන් අපි කතා කරන්නේ අපි පොඩි කාලේ හිතාගෙන හිටපු දේවල් සහය කියන්නේ එතකොට දැන් මොනවා දේවල් ගැන හිතෙන්නේ කියලා. තාම මොනවද මතක දෙයක් තියෙනවද මොනවා හරි මං දැන් අපි හොඳ මං උදාහරණයක් දෙන්න පොඩි කාලේ මත්‍ර කුස කියපම අපි කොයි වගේ දෙයක් හිතාන හිටි. අරනේ හප්පා වගේ ගාන ඌ නරකේ කියලා හිතාන හිටි. අපිට බෝට අල්ලමුල ඇති ටික විතරයිනේ. ඇයි කියන සින්දුත් කියන් බුදු තාත්තේ බොන්ඩ එපා දැගැනට තාත්තේ වට සවාවෙන්න තාත්තට සවාට ඒදසර තාත්තල හිතන්න දෙනේ උඹලටත් දවසක තේරේ බරපතලක ඒකයි වැඩි සද්ද නැතු ඉඳලා තියෙන වට මුකුත් කියන්නේ තේරුම්කමට කියලා දැතර මෝකිවරින්ද දැම අපි කතාරු ඇතරම අපි තංගිටික මහ නර්ග මනුස්සෙක් එකන නරක මනුස්සෙක් කියලා දාම ගාතකෙක් නර්ග මනුස්සෙක් දාම ගාතකෙක් ඒකට දාලයිඩිය
අපිට ඇත්තට එහෙම පස්සේ නෑ අපිට පස්සේ තමයි තේරුණේ උත් අපි වගේම ඌත් අපි අප- වගේ අප- කියලා අහිංසකයෙක් කියලා. ඊට සයිස කියලා අපි ඩොක්කෝ තේරුවේ මත්‍රකුසත් අහිංසක බා මම තම ඌට හැබැයි දැල්ල වෙලා තියෙන තාමරගේ මත්‍රක සබේර ගන්න වෙලා සීන් ඇත්තියන්නේ කියලා කට්ටේ ඒවාදී මත්‍රක සවි දැක්කා දුවනද ඒ කත්තේ මත්‍රකුසා ඒක තමයි පොඩිකාල අපේ ඒකනා පොඩිකාල අපේ විශේෂයෙන්ම වරදියට වටහාකට තිබ්බදී මිනිත්තු 5කට පසුව තාක්ෂණික අදකට කියන මච තාක්ෂණ ගැටුව නිසා තාක්ෂණික දෝෂයක් නිසා විනාඩි 5කට පසු තාක්ෂණක දෝෂකින් පසුව ඔබ හමු මම සාමල් මත්‍රකුසා මත්‍රකුස දැන් අපි මත්‍රකුසාට සමුදී කාවද වේදිකාවට ගෙන්න්න කවද වැඩිකට ගෙන ශාමල්ද අප කියන්න බල නොවාර මොනා දේව කාලවගේ අර හඳ පස්ස යනවාගේ සින්න තමුණොත් අන්ද පස් ඊට පස් ඔය අඳ පස්ස යන ගන්න මේ මහිතන්න ප්‍රාථමිකම දෙයක් මහිත විටට ගොන්ගට තියෙන මොට වෙලා තිය සිීන්න ගොන්ගට තියෙන තව එතකොට මචන් මම හිතාගෙනට උඹල බල්ල තිනවද මේ බල්ල තියෙන බල්ල නැතිවනි තියන්න මේ දන්නන විජයනන්ද සිරි මහත්මය දන්න විජයනන්ද සිරි දන්න අවුදවන් දන්න මට දෙන මොකට දෙන්න කියල ඊට පස්ස මචක් මේ උඹ දන්නවනේද මේ කුසුම් රේණු කියල නිලියක් හිටිය අපේ නැත්තර බඳල කිය හොඳන්න ඇත්තරම් බැදල අඩු ඉද අම්බයිත මං හම කතාව ඒකන්න මචන්නේ හැම ඒකේම උන් දෙන්න ඉන්න බා දැ මට මච මේ මොකේ දෙවනි නිමනේ මේ නෝනවරුන්නේ මහත්තරුන් එක හිටිය මච ඊටපසමට මතකත එතුමා කියල එකක් ගිය එතුමාව එතුමා කියල එකක් ගිය ඊට පස්සේ මචන් සුහද කොකා සුවද කොකා හැම කීමුන් සුහදක තිබ සුහදකාගද ඒක මතක ඒක මත ඒක මත නෑමං ඇත්තර විදගද ඒ දෙන්න බැතල එක්න කියනකු ඇයි හැබයි කියනු කාලක තමයි මේ හරිස ශාරුක්ෂානුයි කාජලුයි අපි ඒ කාලෙත් උන් දෙන්න අත්තහෙන ඒකත් ඒම තමයි ඒකත ඒකත් ඔයම සිද්ධියට තිබ ඔව් අපි මේ අත්තරම මේ හිතාගෙනට එකන දන්න ෑනෙ බං ඉතින් දන්නෑද තාම ඔයාගේ ගොංගඩක් කියලට මොනවද මඟද මට එකසට කලික්වෙන්න ඒක වැඩේ මං ගොංගට තියෙනට ඇ අපේ ගඩන් කරලා හිවර කරන්න පෙරතන ගොංගට තින මට එකසර මේන් කියල කලික් කරන්න අර කලික් එන්න ඇවලුට කියල කියන්න එන්න නෑන මගේ ගොංගට තියෙනවා හරි ගොංගට තියෙනවා කියන්න ගොංගට කියන්න ම එකසර මෝඩ වැඩ කර කවද මහිතර මතන්නේ මටත ඕඩ්ඩ ගන්න මං හිතන්ගටවා පොඩි කාලම්බල නදන්න නෑනෑ ම පොඩි ලත් ලොකු වෙලත් කරන්න බුද්ධිවත්තටද කිවක් නෑනෑ බල පොඩි කාල ඉතාගට වේ කාරව උන්නට මතක දන්න උඹල හතේ පන්දදුකද බ ඔය හෙල්තර මද රීපොඩක්ටව සිිස්ටම් එක් ගැන මට මතක දික සතය පන්දතම ගැනව වනෙල්ලා ලාවට මතකයික ලාවට මතකනේ වට හොතට මතක මේ මට මතකන හෙල්තීජකිවා මොකද ළමයි හම්බෙන්නවා එක ළමයි හම්බෙන්න්න නෙවේ කිවර
ස්පෑම්ස් මචං අර ඇදේ නිදියන් ඉද්දිත් මේ නිකන් මාරු වෙනක එතකොට කියර පිට වෙනවා වගේ කිය මං හිතාගත්තා ඒ දවස ඇත ලොකු දැනුමන්න ඇදම ඒ සම්බන්ධ ලොක තේරුවන්න මංගතන්ගට සම්මට සිරි බපාලම්මල එකට ඇතේ නිදිය ගත්තා එටම ස්පම මේවා අරද පැන්නාට ගිය හරි බපාවුලා කවුද දන්නේ ඔවු දන්න සංසිද්ධිය දන්නෑන පොඩිකාල ළමයි හම්බෙලා කියලා හිතා හිටිය කොහොමද කිව්ව පොඩිකාල ළමයි හම්බෙලා ඕ ඒක ෆිල්ම් වල උනත් අර මෙහෙමනේ පෙන්වන්න මචං එක පාර ඔහොම කරලා දැල්ල නිවන පහන දැල්ල නිවන කෝච්චියක් යනවා මොයිතාරනේ කෝච්චියේම ළමයි හම්බෙලා කියලා නෑ ඔව් නෑ ඒ වගේ අර නිකන් අර මොනවද ඒවට කියන්නේ ව්‍යංගාර්ථ නෙමෙයි මොකද්ද ඒවට කියන්නේ අර වෙනුවට පාවිච්චි කරන්නේ ආයතේ ඕක තමයි නං අර මේ කෝච්චි පාරක් ගාව ගයක් බැලුවේ නෑ ඒක ඇත්තට අපට පස්ස අපට පස මේකම මේක මාර ක්‍රියාවලියක් තියෙන කියලා පස්සේ තමයි තේරුනේ පස්සේ තමයි තේරුනේ කොච්චර සරලයි කියලා උඹලා මේ වගේ වැඩ කරලා නෑනේ උඹලා ටීවී එකේ ස්පීකරෙන් කෑ ගහලා නෑනේ ටීවී එක ඇතුළේ ඉන්න උන්ට ඇහිඳ උන්ට අපි වැහෙනවා කියලා අපිටත් දුන්නේ නැති කියලා මං කෑ ගහලා තියෙනවා අපරාධ මෝඩ චාමන් කියලා නෑ උන්ට ඇහෙනවා මම දන්නේ නැද්ද මෝඩ තරිද ගත්තේ අදවිල මෝඩ කලින් සීන ළමයි හම්බෙන සීන එකගේ මම ඉස්සර ඉතානට දැන් කවුර ඉන්න දැනක කිව්වා පොඩි කාලමට මතකයි මෙන්න මෙයාට ළමෙක් හම්බෙලා කියලා ඉටද මම ඇහවා මට මතකනෑ කවු හිටියගේ කොහොමද ළමයි හම්බෙන්න කිය ඉරස කවුදකව දෙයියන්ගෙන් ඉල්ලපම හම්බෙනවා කියලා එදලමත කයකරෑප කියන්න දේරන්න පොඩි කාලකට මං කියනට ළමෙක් ඉල්ල ලවයි හිතපංකු දෙයගේ ළමෙක් කිල්ල පොඩිකාල් අපිට ඇත්තර වැඩේ වෙලා දෙන බා පොඩි කාලෙන අපි කාටුම් බලපුන තොත්ත බාලක ඇපිහෙම බලදවා ළමයි එන්න මචන් අර මත දර කොකාගේකින හෝක්සන් මත කොකාගර හෝක්සන් තම මචන් බාලගේට තේරුන්න තේරු අපට ඒක තේරුණන්න දැන්න තේර දැන්න තේරද දන්තව තේරද කොක්සන් තම දන්තව තේරදන්න වචන දාන්න එපා ඔය කපන්ඩ කරදර ඔය කපන්ඩ කරදරයි නැති කාටුන් කැරක්ටර්ස් නෙව නොවද ඒකත් ඇත්ත බේ මොකක්ද මං කියන්න කිය උඹලා මේ මොකක්ද එකට කියන්නේ මේ ඉස්සර මචන් මේ මට මෙහෙම එකත් තිබ්බ ඉස්සර මචන් දැන් මේ මට මතක මහිත 2001 ඔය ගණන්වල මචන් මේ අපේ තාත්තට ATM කාඩ් එකක් තිබුණා රයිට් ATM කාඩ් එකක් තිබුණා මචන් දැන් අපේ තාත්තා මොකක් කර හේතුවකට මචන් දැන් කිහිල්ලා සල්ලි ගන්නකොට මචන් මම උස තියෙන්නේ අර මේ අර කොලේ එන්නේ බා කොලේ යටින් එන්නේ කොලේ ඔව් ඒ කොලේ ගන්න තරම් විතරයි මචන් මම උස ඊට පස්සේ මචන් මේ දැන් කොලේ ගන්න එක තමයි මට ආතල්ම වැඩේ ඊට පස්සේ මේ ඒක ඇතුළ මචන් මම හෙන මතකයක් මම කියන්නේ ATM ඇතුළ මචන් AC කරලා මට සිරි දැන්
ඔව් මට බෑංක එච්චන්බ මට මතක විදියට මේ ඊට පස්සේ මේ ද තාත්ත මොකර හේතුකට එක දසක් කිව මේ අනේ මේ සල්ලි නෑ මේමයි කියලා මම කියන ඉතින් අර මැසින් එකට කියල්ල කාඩ් එක දාලා ගන්න බෑ මට මචන් අදහසක් නෑ ඒගන ඒකද කවුන්් එකට ඕන මම හිතන ගියා ටික් කරග දම්ම ගත්තාගේ කොහොදයි මම එක මර රුපියල් පහක් පැල කර රුපියල් පහක් පැල කර සල්ලිහක් කදේ කිය කවුරුද්ද නම් මෙතුර ඒ අම්මල බයින්න උඹලට මේ අගයක්න උඹල ත ගස්සලින් කටරවා කියලා උඹට ඒකන ඒකන්නේ රින්ස්පයුණේ රුපියල් පහක් කම්වෙල මං එක පැල කරලා වතුරත් දැම්මගේ මං ගොඩයි නෑ අපි කොහෙන් කොහෙන් හරි දැකලා දකින දේවල් තමයි අපි කරන්න බ පොඩි කාලෙ ගොඩක් දුරට ඒ සිරා ගන්න මිනි ඔව් සිරාගන්න අපේ ආතල්ලර දීනම බොරු කියල් ඕ හෙන්න ගැන අපි සෑහෙන දේවල් අපි ඉගෙන නියන් විශ්වාස කරන්න ලොකු තම තේරෙන්නේ අක්කෝ එන්න පයන්න කියලා ලොකුමිනි ස්වාත රාමනාද අතන ලොකුමිනි ස්වාත ලරම්ම නෙමේ අපේ අපිත් ගොහු වැඩ ගැන්නේ මද අපේ ගොංක වැඩීට අපේ ගොංක මැත්ත වැඩි ඒ ප්‍රශ්න තිබිල තියෙන තාමනාද මේ හිතා නිටියන පොඩි කාල මේ මොකක්ද ලොක වෙලා ජොබ්බයක් කරවම සල්ලි තියෙනවා කිය ටික කාලෙකට පස් තියෙනවා ඒ දසල හිති අවුරුදු විසි පහනට කසාද බැඳලා ළමයි සීයෝ කෙනෙක් ලයි මට තාම්බරි ගුඩය කර මට තාරම් බැරි මට තුරේ කත්තා බැරිවුණ අමල්ල ළමයෙක් ඇදුවක් එර මෙලම මෙම ගිල් ඇත ගිල් අදපිකල් අතර අදහක් විතර හදන්නකල් නල්ලාම දහක් විතර හදන්නක හරියට අර හරියට ලක්ෂ වැඩ ටික සොරන්න දන්න කල්ද හරිය ටයිමින් තිබ්බන ටයිමින් තිබ දැන් දෙවඩි කතාද විතරයන්නේ තව මචන් මේ මම තව හිතාගෙන හිටිය මචන් මේ මොකක්දකට කියන්න මචන් මේ එන්න ඉඳපම් මොන මතකනයෙන් කම්පීටර කරන්න හිටියම මටත්තර මටගෙන එකසරවලට මටත් එකසර ඔලුට එන්න එකසර ඔලුවට එන්න අපි වලට මතක් කරකන් කියන්න බල හිතා නිටිය නැද මේ හැරිපොට කිය නැත්ත සිද්ධියක් කිය ඔවුනේ මුම හැරිපොට කියනට මතක්කොනේ මේ හැරිපොට ඇත්ත කියල හිතා හිටි පොඩි කාල ඇත්ත කියල හිතන් හිටි ඇත්තර මේ මායා පාසලත් තියෙනවා ඒකට යන්ඩ ඇපලිකේෂන් හොය හොය කොමද දන්නේ ඇයි අපිව තෝරගන්න ඇත්ත කියල ප්‍රශ්න ති නිකන්ගේ බන්න පහසරද අන්න පහවිද වන්න ඇතර පහවිතර විතරනම් බලා සුප පවසක්න අල්ලොක් පේරි කියලා අම්මුන්න අල්ලොක් පේරි කළ බැලවා සුපමාකර හම්බුන්න හම්බුන්න අයිර කොස්රනකල අප කියන්න මේ කොස්ස එන්න මේ කොස්ස හරියන්න නෑකි ඉස්සර මත මතකයි නත්තල් සියගෙන් තෑගි ඉල්ලන්න රීපොටගේ කොස්ස ඉල්ලනවා ඔව්ෝ ඒක මචන් නත්තල් සිය කතන්දරේ දැම් මචන් මේ ඉද ඉස්සර මචන් මේ නත්තල් සීය කියන කන්සෙප්ට මචන් ඇත්ත කියලම ඇත්තර මිතන්ගට සිරාම සිරාසිීන මොකද මචන් මේ දැන්වාම ඉස්සර මචන් දැන් අම්ම අහනා මචන් අම්මරි තාත්තරයාන මේ පිස්මස් දවසර කලින් දාසේ මේ ඔයා මොනවද එකෙන් නත්තල් සියගේ මොනාදවාට ඕන කියල මචන් ඊට පස මම කියනවා රත්තුපාට ඉස්සර තිබ මචන් කාරෝ පිටිපස්සර ඇදල අතාරන්න බා ඒක තොර ඉස්සරට ඊට පස්සේ මේ මම කියන මට මේ කාරයක් ඕන කියව රයි් ඊට පස්සේ මචන් මට මේ ඊළඟ දවස මච උදේ නැකි දිද්‍ය අර
පොඩි කවර එක ඔතලා ගිප් මේක ඔතල මචන් මට එන්න සන්තෝසයිය ඔය ඔය නොස්ට්‍රජි කාතල්ලගේ ම හිටිය මචගේ මම්මත අත්තාසි ඇත්ත සින්න හිටිය මට මචන් අපේ ගෙට හැ පැත්ත හිටිය අයගෙනෙක් මච ම ඌතම ආශ්‍ර කරේ මටට අවුරුදු හයක් විතර වැඩි මල්ල මම්මච ෆැන්ටසීම දන්න පුද පුදර අවස දන්න පුද්ගල දන්නවන මට මගේ මගේ ෆැන්ටසීටිය මචගේ ෆැන්ටසීදලා එවමචන් ලොකුවයෙක්නේ මේ දැ මම නික මම එකේ දෙකේ වෙනකර ඌමචන් දික්කල්තන් වගේ ලයින්න එක ඌ හිටිය ඉට පැසමට ඌමට කතා කලක මේ උඹ පිස්සුද බං ඔහොම එකක් නෑ ඔය උඹලගේ අම්මල ගෙනත් දෙන්නේ හරි පුළුවන්න උඹල මට මටම කිය බොරු මචාන් ඔහොම එකක් නෑම ඇත්ත තේරුම්ග කියලා කෙලීම මචන් ෆැන්ටසි කුඩු ඊට පසම ජම්ම යථාර්ථය තේරුම් ගත්ත මෙතනේ නත්තාසිය කියල දෙයක් නෑමතන් දෙමවපිය තම හැම දෙම ගෙනත් දෙන්න ඇත්ත නැසිලා කතා ඇත්ත මම ඒදස නත්තල් ගහක් අදනම පුඩි නත්තල් ගාව ලියල තින මට හැරි ෆොටගේ කොස්ස කෙනත් දෙට කියලා ඒ අපි තන්න ඇත්තර මෙම එක කින්නව කියලා අන්තිවට ති අම්මා තමයි මොකක්දමං මොකක්ද හැරි පොටර හැරි පොටර උන්තම අම්මල තමයි හැරි පොටර වුණේ මේ තවමචන් මේ මොකක්ද මම හිතන් හිටිය මචන් මේ නයිට්‍රයිඩ ඇත්ත කියලා කාරලට කතා නයිට්‍රයිඩ ඇත්ත ඔව් කතා කරන්න පුළුවන් ඒක මචන් මේ ඒගැනීමේ ඇත්තරම මචන් ඒ අපි බැලුවෙත් ඕකමං හිතන්න දෙදා තුනේ හතරේද නයිට්‍රයිඩ අපි බැලුවේ ඕකයි කලින් ආවට ඊටත් ඒ වගේද කලින් වෙන්න ජන්න මතන ඒ කාලත ඒ තම කතා දැයි ඒවා එද බහිතකංගු ඒ වගේ කාලෙක මචන් නිකන් තමන්ගේ බොච්චකින් මචන් කතා කරනවාගේවා මේ මුන්ට පිස්සු කෙල හිතරවනවා ඒක පස්සේ අවුරුදු 20ක් 25ක් ඇද්දී දැන් ඕමල්ලෙම බොච්චකින් කතා කරනවා කියන එක දැත්තර ඔච්චෙන් කතා කරන්න එක නෝමල්න වාහන තනි පාක් කරගන්න එක නෝමල් ඒ වගේ පාකින් නෝමල් එකන හිතවන් ඒ ඕක හදප උඩින් පන්නන්න නිතරයි ඔව හෙන හිතිල්ලා හිතල තියෙනවන ඔව දැම් බැරිවුණේ කියන්න පාරට බූස්ටගේ එකත්තිනන බන්ද එක නැවච්චර උඩින් යන්න පොඩ්ඩක් ඒ වගේකුත් ලයින්නම් මන් දැක්කති බර බීවයිඩියගේ වානක ඒක වීඩියෝ මත්දක වීඩියෝ කෑල්ලන්න තිබ්බේ මැනකදකන මහාල කොඩිස් එන්න සම්බන්න පොඩ අඩියක් විතර ඉස්සනවා ඇති දර අරගනිකනාගේ තේරෙන දැන් ඒක අමාරු කියලා තේරෙන දැයිද ඇත්තර ඇත්තරමිතික අමහරු දෙයක් ඉතින් ඇත්තරම දැන් අරග තියෙන විදිහට එහෙම මේ බැලුවොත් එහෙම ඒක තියෙන සාමාන්‍යයෙන් මොනවත් නෑ නිකන් ගහක් උඩින් පන්නනවා වගේ ලයින් යන්නේ තියෙන්නේ දැන් එහෙම බෑ ගහක් උඩින් පන්නන ගන්නට වාහන උඩින් ගස් උඩින් පන්නන්නේ ඒවා මේ ඊට පස්සේ මේ තවත් ආතල් ගොන් වැඩක් ගැන මතක තියන් හිටප එකක් තියෙනවා ඉස්සර මං හිතන් හිටිය මචන් මේ උඹල කවුරරි වං අතින් ලියන කවුරර ඉන්නවද අපේ අම්මා ලියන ඒ වං අත හුරු කවුරර ඉන්නවද උඹ වං අතේ මුක්ති නෑනේ නමම දකුණ අපේ අම්ම මමද ලියන්නේ නෑනේ නෑ අම්ම ලියන්නේ වමේ නමං මං අඳුරන එක්කෙන කිලවංග දෙල්ලිය මේ නෑ මම හිතන් හිටිය මචා වං අතින් මේ ලියන මිනිස්සු බුද්ධිමත් කියල මචා මම දන්න මොකක්ද හේතුව කියලා මේ වම්මතින් ලියන මිනිස්සු මේ බුද්ධිමත් කියල හිතන් හිටිය මචා එහෙම මොකරක තීරණය යන්න නන මාත් අහලා තියෙන වං අතින් ලියන කට්ටේ බුද්ධිමත් කියලා ඒවට වං අති ලියන මෝඩයොත් ඉන්නනට එම ගොත්ත ඒක වගතින මොඩතින අපගේ දක්ෂ මෝඩ තින්න එමනු තින්න දකුල් මොඩ තිනවා මට හිතෙන්නේ මචන් ඒක නිකන් අර වමෙන් ලියනෙවුම් අඩු නිසා උංග නික උත්කර්ශයට රංවාගේ නෙමේ තියෙන්නේ එක එම සින්නන්නේ දේ නිකන් නෙමේද සමාට ොලේ වැඩ පැතිරත් එක්තෝ ඉන්න
උන් එන්න උන් ඇතරම එන්ඩේන්ජර් ස්පීෂිස් එහෙම තියන්න තියන්නේ මොද ඒක තමයි මං කියන්නේ. එහෙම උන් තියන්න උන් දුර්ලභ හින්දා මේ උත්කර්ෂයට ලං වෙලා නෙමෙයි තියෙන්නේ. උන් අර පොටාර මොකද කියන්නේ ඒ මොකද බා සිංහලෙන් කියන්නේ එන්ඩේන්ජර්ඩ් කියන එක මොකද්ද? මේ මේ එන්ඩේන්ජර්ඩ් තරජනට ලක්. ස්පීෂිස් කියන මොකද්ද මේ වඳ වී යන තර්ජන ලක්ු අන්න එයාගෙන පොඩි වාද වඳ වියන වඳ පිරිසයි වියන වඳ වියන. පොඩි පිරිසයි ඔව් ඉන්නේ. ඒක මම නිකන් හිතන්නේ අර දැන් උඹ ඔව් ගියා ඔව් ඇත්තර මේ ගැන මේ අර දම්බ කිව්වත්තගේ අර පොඩි පිරිසක් ඉන්නද එක්ක උන්ගේ හිත හදන්න කිව්වා එක්ක එහෙම කරමක් කරේ හිත හදන්න කිව්වා මටත් එහෙම දැන් උඹ හිතපන්කො මචං මෙහෙම දැන් අපි නිතරම මචං සත්තු සර්පයි දකිනා මචං කළු සර්පයි එහෙම දකිනවා. දැන් උඹ හිතපන් කළු සර්පේ මොක එකක් කැලුව විසික් කරන මචං. done nothing. දැන් උඹ පොඩ හිතපන්කො සුදු නායෙක් කෙමිටන අම්බෝ සුදු නායා දැන් අර පොඩි බට හිතෙන්නේ ඒව අඩු නිසා ඒ පොඩි උත්කර්ෂයට පත් කරපු ගත්තා මට හිතෙන්නේ නෑ. එක්කෝ කරන්න බැරුවද නේද බං? එක්ක වමල්ලියනෝ මෙහෙම එක්ක වමල්ලියනෝ රට මෝඩයෝ උන්ගේ ඇත්තරම හිත හදන්න ඕනකමට මේ කිව්වා මේ මෙහෙමයි උඹලා මොලකාරයෝ උඹලා මොලකාර අනිරගමක් සරීවා හෙමක් කරගන්න උඹලත් ඔය සර්පයෝ කියද්දි මතක් වුණේ මට හිතෙනවා උඹ කියන්නේ සර්පයෝ කියද්දි මතක් වුණේ උඹලා අහලා අර මේ මාපිලාගේ කතාවද උඹ කියන්නේ? මොකද ඒ කතාව මම කරන්නේ බාලා තියෙන තාමර මේ එකෙක් දැන් මචංගේ කතාව කියන්නේ මචං ජනප්‍රවාදයක් තියෙන මචං මාපිලෙක් මලවුවා මාපිලෝ 7 දෙනෙක් වහලෙන් බහිනවා වගේ එකක්. මං ඒක ඇත්තටම හිතන් හිටියා. දැන් මේ දා මාපිලෝ 7 දෙනා මචං ඔහොම වෙලා බහිනවා කියලා. අන්තිම එක බහින්නේ කොහොමද? ඌ ඇටන පයිනවද? ඌ පොත බය පයිනවද? මට හිතා එහෙම වෙන්නේ නෑනේ බං. ඒක විශ්වාස කරාම ඉතරේ මාපිලෝ අනික 7 දෙනෙක් කතා කරගන්න යද්දි අපේ එකට කේස් වරෙන් උඹ ඉදා එන්න එපා. මෙතන බලාගනි නෑ අපේ වුණත් අපි වුණත් වැඩ අපි වුණත් කොහොමද අපිට වුණත් 7 දෙනෙක් වැඩකට බං කතා කරන්න බෑ. මාපිට කොහොම කතා කරන්නේ එක කරගෙන දෝඩි කේස් කියලා දැන් අපි නම් කතා කරන්න එක උන්ට කතා කරන්නත් බෑ. කොහොමද කියලා අතක් කතා කරන්නේ උන්ට කතා කරන්න බෑ අතක් කතා කරන්න කොහොමද? භාෂාවෙන් කියන දි බං කරන්නේ SS පාරදාන තලනවතා අර තලනවා අපේ තැල්ලුවා කැන්සිය බැහැබක් අයමකක් මතක් වුණා මට ඉස්සර බම් මේ දැන්ව කවුරරි මැරුණාම කියන්නේ අරය නැතිවෙලා මෙයා නැතිවෙලා කියලන මොද තිරිපාල නැතිවෙලා එහෙම කියලනි කියන්නේ හොම දස ළඟ තියලා කියලන්න දන්න ළඟම එක් කෙනෙක් දසක් කෝම නැතිලා ගෙදර කට්ටිය ෆුල් අප්සට් ගහල ඉන්නල මොකොද කියල බලන්නු මෙයා අහවල් එක්කර නැති වුණාකි එ මංකේති නැතිවුණට හොයා කණ්ඩ පුළුවන් කියලා මඟ වත්තකයි අපයි මරපනො කිමටික විතරයි පැන ඇහු එදාතාව දැක් දරගත්තේ නැතුනා කියන්න මැරන්නවා කියනට කියලා මංගෙත නැතිවුණාගම එක කොහරි විසිං තිවුණා කියන්න මලා අයගෙන කොහැරි මිසිං වෙලා මේ ඒක මචං හොයාගන්න බැරි ඇතන කැතයි ඇත මරණගෝ කැතයි කැතයි මේ මචං
ඒ කියන්නේ මිනිස්සු අර ඒක මචන්ගේ මැරෙනවා කියන එක පිළිගන්ට කැමතින තිීන්ත පොඩි අයිසින් පාරක් ගලගෙන ගුරතල් කරලා නැතිවිල ඇත්ත කතාව ඒකයිද ඒගේ සූරතල් කරලා දීන ජුට්ටව මලා අපේ ආච්චි අපේ ආච්චි මලා කියනටට ආච්චි නැති පාරලෝස ආරම්භක දෙව්ලට කියා ඒගේ සුන්දර වෙන හර බාල කරලා කියන්නේ එක ඒ වගේ සින්න තැර බාල කරලා කියන්න අගේම ඇත මේ අද මේ මොකක්දකට කියන මේ කතාව මේ කතාව කතා විවර කරන්න මේ හොඳම එකත් තියෙනවා කියන්න මේ කියන්න විමුක්ති කන්නඩ දෙ කරන්න පොඩ්ඩ මං හිත නම්බ කියන්න යන එක මන් දන්නා කියයි මයි මම ඇත්තරම හිතහිදී මන් දන්න වෙන්න මොකටද කියලා බුද්ධිමත් කියලා හැබැයි ප්‍රත්‍යක්ෂයෙන් තේරුම් ගත්ත බුද්ධිමත් චපේ ඉන්න ඉන්න මං ඇත්ත නෑනෑ මං ඇත්තරම විබද විමුක්තය ඉස්සල් මාශ්‍රය කරන කාල මංගද මූුණ අම්මටොඩු බෝධ්‍යුත්තිවත දෝම්ගෝඩ කැරිත හිතනව කෝමත් දන්නද ඒගැන්න මේ නෑන ඔබ එහමන මේ අපි ෆිල්ම් වල ටීවිතිරිසල උලන් මතට අර බුද්ධිමත් වගේ පොරම කන්නඩිද නනේදේ මම් දන්න හේතුවමකක්ද කියලා නැතික හිතාංකු ඒ සින්න සාමන් සාමන් දැන අපේ අර ඔලුට කිය අපට ඔලුට කියලා ඔලුට ඒක අප ඔලුවට කියලා තින හැටි දෙක ෑන අප ඔලුට ෆිල්ම් එකකුණ දරදම ඩොක්ට කරනාඩි දෙයක් දාරන්න ඩොක්ට කරනාඩි දෙයක් දාරන්න ද සාමනර සාමන් මොලේ තියෙන ප්‍රොෆෙෂන් කියන්නේ මට හිතන දැන් අපිතුම දැන් රසාාව කියන්න අපිතුම දැන් හොඳ තැංගල ඉන්න කට්ටඉන්න දැ කට්ටේවක් හැම තිස්සම පොතේ ඉදලා පාඩන් කරනවා කෙන තිස්සම බලාගර ඉන්න බ පාඩන් කරනවා පාඩන් කරන මට හිතන්න බ ඒහෙම පාඩන් කරලා ඇස්වලට මේ කැන ඇස්වලට විවේකයක් නෑන ඩොක්ට කෙනෙක් වෙන්න ගැන පාඩන් කරනගෙන ආර මට හිතෙන් එහෙම වෙන සමාට ඇස්වල මේ කළ ඉට දැන් ඔය එහෙම කන්නඩි දාන ඒකාරය මේ ඒ කන්සෙප්ටගේ මම අයින් කර පංග මම එමනවෙනේ මගේ මේ උපතින් ආපු ගේස්සයන්නේ උපතිම බුද්ධිමත් මච ඇත්තන මගස්පේන්න මගේ කන්නාට නොසම්බට මගස්පේන්න ඇත්තර ස්පේ කියලා දන්න අතන කන්නාට ද උබට දුර ලැජ්ජාවට දාන්න තුරන්නේ උබට දුර මට දුරපයන්න මුත්තකගේ බලන්ඩ මූත්තක දුර ඒ දුරපෙවරනම් මේ YouTube පදා කර මේ වගේ නැයිනව දුරපෙවුණ මේ වෙලාත් වැදගත් වැඩක් කර මට දුරනය මට ළඟ පේ මට දුරන ළඟ පේන්න එකටින්න කොහොද කියලා පේන්න ඕ මානසික ලෙඩක් බා ඒකාරි ඒකාරි මේ නැත්ත නැත්තර කන්නඩි දාන ඒනම් අපි එක ගයි ඕන්න මදමං ඇත්ත පිළිගන්න නොම මේ අපි ඕක නැතින ම කාණ්ඩද මන්දාප දවස ඔය ඔක්කොම දෙපිටි දෙපිට වකාරට සදව දවස පලවක් රද්දක තාවර ආපන් සාමල අනි අනි තාවර සාමල අනි තැම පිසෝඩ් කරම කන්න අඩි දෙයක්දාගෙනාව අදෝක කියන්නම මුදාගෙනාවට ප්ලෑන් ප්ලෑන් කරපු නැත්ම ප්ලෑන්් ඒක මේක මයම වෙල් ප්ලෑන් පිසෝඩ්ඩ මචා චරිත ගාතනය කරන්න ප්ලෑන් හරි හරි දාගමිට පිතරන්න උබත් බුත් එපිසෝඩ් එක නතර කරමුණේද ඕනේ වෙලා තරි බඩගිනි
නතර නතර අපි වෙලාවල් අතර හරි අපේ කාලවේල අපි අතර මද එපිසෝඩ් කර අර ස්ටීරෝ ටයිප්ස් කියනවා සෑහෙන ගොඩක් බිඳ දැම්මා නොව ඇත්ත පොඩ හිතා හිටියනම් මේ අපි ඇත්තරම අප අපි අද මේ නොව කන්නාඩි දානය මෝඩයෝ කන්න නැතනු මෝඩය දකුණේ මෝඩයෝ මම මෝඩ මෝඩයා එක මෝඩ දකුණ එක මෝඩය මොල දින හිතයි මෝඩ නතු මෝඩ කැබ්දාන වුණුත් මෝඩ් කැප් පිස්තරට දාන වුණුත් මෝඩ පිටිපස්ස දාන මෝඩ් ඔක්ක මොදයි විතර මංතර මෝඩ පොඩිකන්නේ මංතර පොඩික ඒරං අද හැමෝටම ස්තුතියි අද එපිසෝඩ් එකත් එක්ක එකතුරට මොකද අපි අද තාක්ෂණික ගැටලු රාසියක් එක්ක තමයි අපි අද එපිසෝඩ් එක කරේ ඒනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙනකං හැමෝටම ජයවේවා ඒ වගේම අපේ YouTube චැනල සබස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් එකක් දාන්ඩ ඒ වගේම යාලු අතර ෂයා කරන්න තමතක් කරන්න එපා හෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙනකං ඔයාල ඔක්කොටම ජයවේවා කියන්න ගුඩබුදු අවසන් කරන්න පිස් ලයික් කරන්න කමෙන්ට් කරන්න ෂයාගන්න තාමර ්‍රීසලාදී නෑන මොඩ සබස්ක්‍රයිබ් කරන්න වං අදින්නේ වංගසිට මොඩ සබස්ක්‍රයිබ් කර හරින ජයවා පිස් කැබ්දාන අයත් සබස්ක්‍රයිබ් කර කබ්දාන පිටි පසදාන සප